Hi guys, welcome back to my YouTube channel. 2026 iPhone වල ප්‍රයිස් ගැන කතා කරන්න අද මං ආවේ. එහෙනම් අද අපි ගිහලා බලමු ප්‍රයිස් කොහොමද? සමහර ෆෝන් වල නම් ප්‍රයිස් අඩුයි. සමහර ෆෝන් වල ප්‍රයිස් හිතා ගන්න බැරි තරම් වැඩි. ඇත්තනම් මොන ෆෝන් එකේ ප්‍රයිස් අඩුද වැඩිද කියලා අපි වීඩියෝ එකට ගිහලා බලමු. ඔයාගේ අතේ තියෙන බජට් එකට ගන්න හොඳ ෆෝන් එක මොකක්ද කියලා බලන්න ඕන නම් දැන්ම වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකන් ඉඳලා ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් guys අද මම iPhone 12 එකේ සිට iPhone 17 Pro Max එක දක්වා ප්‍රයිස් මිල ගණන් කියනවා guys. ඉතින් අද දවසේ 2026 6 වෙනි මාසේ 3. ඉතින් මේ දවසේ අද දවසේ වෙනකොට තියෙන ප්‍රයිස් එක තමයි මම අද කියන්නේ guys. එහෙනම් අපි බලමු මේ ප්‍රයිස් කොහොමද ස්ටෝරේජ් මොන කීයක් එනවද කියලා guys. අපි iPhone 12 එකේ ඉඳන් පටන් ගමු guys. iPhone 12 82GB 128GB ස්ටෝරේජ් එක තියෙන ෆෝන් එක වෙනවා guys. 1,40,000ත් 1,60,000ත් අතර ප්‍රයිස් එකක්. ඕක එහෙම වෙන්න පුළුවන් guys. මම මේ අද දවසේ තියෙන මිල තමයි ඔයාලට කියන්නේ guys. ඒ වගේම iPhone 13 එක guys. iPhone 13 එක guys 128GB එක වෙනවා 1,50,000ත් 1,80,000ත් අතර ගාණක්. මේක නම් වෙනස් වෙන්න පුළුවන් guys. මම කලින් කිව්වා වගේ එක. ඊළඟට අපි බලමු iPhone 14 එක guys. iPhone 14 එකේ 128GB ස්ටෝරේජ් එක තියෙන ෆෝන් එක වෙනවා guys. 1,80,000ත් 2,40,000ත් අතර ප්‍රයිස් එකක් guys. ඉතින් අපි ඊළඟට බලමු guys iPhone 15 එක. iPhone 15 එක guys 128GB ස්ටෝරේජ් එක තියෙන එක 2,02ත් 2,60,000ත් අතර ප්‍රයිස් එකක් අතර තමයි යන්නේ guys. ඉතින් ඊළඟට iPhone 15 Pro එක තියෙනවා guys 128GB එක. ඒ 2,90,000ත් 3,80,000ත් අතර ගාණක් එනවා guys. ඒ වගේම iPhone 15 Pro Max එක තියෙනවා guys. මේක 256GB එක guys. 3,50,000ත් 4,80,000ත් අතර ප්‍රයිස් එකකට මේ iPhone 15 Pro Max එක යනවා guys. හිතුවට වඩා දැන් iPhone වල මිල ගණන් පොඩ්ඩක් ඉහළ ගිහිල්ලා තියෙන්නේ guys. ඒ වගේම තමයි guys iPhone 16 එක තියෙනවා guys 128GB එක. ඒ iPhone 16 128GB එක 2,25,000ත් 2,80,000ත් අතර මිලකට යනවා guys. ඒ වගේම තමයි guys iPhone 16 Plus කියලා එකක් තියෙනවා guys. Plus මුලින් ඉස්සෙල්ලා කිව්වේ iPhone 16 එක 16 Plus කියලා එකක් තියෙනවා guys. ඒ 16 Plus එකේ ඒක 82GB එක වෙනවා guys 2,50,000 3,20,000ත් අතර. ඒ වගේම තමයි guys iPhone 16 Pro කියලා එකක් තියෙනවා guys. ඒකේ 128GB එක වෙනවා guys 3,20,000ත් 4,20,000ත් අතර වගේ ප්‍රයිස් එකකට යනවා guys. ඒ වගේම තමයි guys iPhone 16 Pro Max එක තියෙනවා guys. ඒකේ 256GB එක 1,04,ත් 5,50,000 ගාණක් අතර ප්‍රයිස් එකකට තමයි යන්නේ guys. ඒ වගේම තමයි guys iPhone 17 එක තියෙනවා guys. normal 17 එක iPhone 128GB එක guys. ඒකේ 2,60,000ත් 1,04,ත් අතර වෙනවා guys. iPhone 17 Pro Max එක තියෙනවා guys. මුලින් කියලා ඉන්නම් iPhone 17 Pro එකේ ප්‍රයිස් එක guys iPhone 17 Pro එකේ 128GB එක වෙනවා guys 4,20,000ත්
5,20,000 අතර ප්‍රයිස් එකක් වෙනවා guys. ඒ වගේම තමයි guys iPhone 17 Pro Max එක 256GB එක 4,50,000 1,06,000 අතර වෙනවා guys. මම දැන් කියපු ප්‍රයිස් එක වෙනස් වෙන්න පුළුවන් guys. ඔයාලා මේ වීඩියෝ එක බලන දවසත් එක්ක සහ මම මේ වීඩියෝ එක හදලා දාද්දි තව දවස් යනවනේ guys. ඒවා එතකොට ගණන් වෙනස් වෙන්න පුළුවන් guys. ඉතින් guys ඔයාලට මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න ඕන මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් අදට ගිහිල්ලා එන්න.